ආවි බාන ආලං කාරය මාදුර මනෝ හාරය දෙන්න දෝං කාරය දෙන්න සෑම දෙන සාදු කාරය සුපෙන්වතුනි අප මහා තථාගත අමාමෑණී සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය හා අභිධර්මය යන ත්‍රිපිටකයෙන් සූත්‍ර ලක්වන මේ උතුම් දවසේ අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් ස්ථාන පහසුකම් සපයමින් අපව දිරිගැන්වූ උඩගම මහපුතලේ ශ්‍රී සිපතනාරාම විහාරාධිපති ගම්පොළ සංඝ සභාවේ දිසාපාලක විශ්‍රාමලත් පරිවෙනාධිපති කලල්පිටියේ උත්තරානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසර එමෙන්ම අද දවසේ මෙහි පැමිණි සියලු සම්භාවනීය අමුත්තන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසර පතමින් අරඹන්නම් මෙසේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර කාව්‍යමය සුගායනය තිලෝවාග තිලක සම්මා සම් බුදු වන්දේ අකාලික දාම කඳ දෙව නුව සුපටිපන්න මහා සංඝ ගුණ නිති වන්දේ අවසර පතමි මුදුනත් බඳී මින නිබාඳේ උසුලා දස මාසක් මා කුස තුලින් දරා සුදට හරවාරත් ලේදාරාම් හැදු වැඩු පිනෙන ඉමි අද මේ
ආසොන ආරා පායුග වඳිමි මව් ගුණ මම සිතින් දරා කුසයේ නොදැරුවත් දිවි බර උසුලමිනේ දහදිය කඳුළු වගුරා මහා දරු පෙමිනේ කරදඬු උස මහත් කළ අප මන ගුණේ දෙනු මන අවසර මා හැදු පිය රජුනේ මෙත් මුදිතා කරුණා සිත දරන්නේ සිත් කිරි පොවා නෙත් හෙලි කළ පෙමින්නේ දුන් සිල්පයෙන් අද ලෝකය දිනන්නේ ගුරු පාවදිමි බැති මල් පුද දෙමින්නේ පින්වතුනි අද වැනි උතුම් පොහොය දිනක එදා ලක්දිව රජ කළ තිස්ස මහා නිරිඳු නැකත් කෙලිය පිණිස දඩයමේ යමින් සිටියා. රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපසු ලුහු බඳින වෙලාවේ හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වුණා. නැකත් කෙලිය සදහා දඩ යමේ ගියේ මිසුසක පව්ව අසලින් පොවුන බියේ ඇදලා දුනු දියද හියෙන් විදිනුනී කවුරුන් නමුත් තම නාම කියනු ඇසේ මුළු ලක්දිව රජ වූ තමන්ගේ නමින් ආමන්ත්‍රණය කරන්නට තරම් ජගදෙකු බිහි වුණේ කෙලෙසද සිතමින් රජු වටපිට බලන්නට සිද්ධ වුණා. තම නාමයෙන් අමතන්නට කෙනෙකු වනේ කෙලෙසින් බිහි වුණා දෝ රජු සලිත උනේ
වටපිට බලන සඳ හිමියෑ තින් දිලුනේ කවුරුද නම කියා මෙලෙසින අමතන්නේ අන්නේ වෙලාවේ මිස්සක පව්ව මුදුනේ වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ රජුට දැක ගන්නට ලැබුණා. සමනාමයන් මහරජ ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා මහරජතුමනි අපි ධර්ම පියාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු. සාවනෝත් සාන්ද දේසුම රාජු සන සීයේ සාන්ද වන්දිමින දොහොත් මුදුනත් දන නමා බැඳ අනුබුදු සමිඳු කැඳවා රජ මැදුර මැද කරවා දම් සභාවක් එහි හිඳී සොඳ දම් කඳ බෙදු මිසක පවුතලාවයි අනුබුදු මිහිඳු සඳ පෑයූ වෙලාවයි සවුසත නිවී සැනසුණු දම් අමාවයි අනුබුදු සමිඳු වඳිනාමේ වෙලාවයි මේ ලක්දිව දහම් දීපයක් බවට පත් කළ අප මහා නුමුදු මහරහතන් වහන්සේ මෙසේ වන්දනා කරමු. ඔබට සප ඇති මිහිඳු හිමි වන්දනා කරන ගාථා රත්නය අතටගෙන මා කීවාට පසු සජ්ජායනා කරන්න. යෝ සන්තු කම්පෝ කල්යාණ මිත්‍රෝ මහා ඥානි ජිනත් ත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයේ බුද්ධ ශාසනං තං විතරාගං
ලංකාදීපප්ප සාදකං වන්දාමි පරිනිම්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන අපට අනුබුදුරුවන බඳු මහා නුවණැති කලන මිත් යම් මහා රහත් උතුමෙක් දඹදිවින මෙහි වැඩම කොට බුදු සසුන බැබළුවේද මුළුලක් දිවම පැහැදුණු විතරාගීව පිරිනිවන් වැඩේ අපගේ මිහිඳු මුනි දුට වන්දෙමි මම සාදරෙන අම්බ ගැටලුවින් පිළිවිස හිමි නිරිදු තුලින පිළිතුරු ලැබුණි නිසි ලෙස හිමි සිතු ලෙසින නැන බල නිසා නිරිඳුන්ගේ එදා සිටන පැතිරුණි බුදුදහම සිරිලක සසර අතින නැනවත් රාජුන් සනසාලා මහිමි සඳ චුල්ලහත්ති පදෝපමය දෙසන ලද ලක්දිව බුදු සසුන බැබලේ එදාලද විමසමු කුමක් දැයියේ දම් බින්දෙන බින්ද අප මහා සම්්‍ය සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා දම් කඳරගත් ධර්මාශෝක අධිරාජ්‍යගේ පුත් මිහිඳු මහා රහතන් වහන්සේ රජුට දේශනා කිරීමට තෝරාගත්තේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයයි. ලක්දිව පළමු වතාවට කවි භවන පවට පත්වන චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව මෙතෙන් සිට කන්‍යෝමා ශ්‍රවණය කොට බුදුපසේ බුදු මහා රහත් උතුමන් නිවී සැනසී වදාළ ඒ අමා මහ නිවන් මඟට පිවිසෙන්නට
ඔබටත් මටත් පින් පුරමින් ආරම්භ කරන්නම් චුල්ලහත්ති පදෝමව සූත්‍රය මෙසේ සවැත් නුවර ජේතවනය සිහි වෙනවා සම්මා සම්බුදු බුදු රැස් විහිදෙනවා පිලෝතික තෙමේ හිඳ පිට වෙනවා ජානුස් සෝනි බමුණා මඟ හමු වෙනවා එදානේ පිටු සිටානන් විසින් බුදු හිමියන්ට පිදු සවැත් නුවර ජේතවනාරාමයට බුදුන් දහම් සංගුණ යන රත්නත්‍රේ පැහැදි සිටි පිලෝතිලක නම් පරිබ්‍රාජකයෙකු ගොසින් පිටව යන වෙලාවේ සුදු අස්වැයින් නෙදූ වස්ත්‍රයකින් පැමිණි ජානුස්සෝනි නම් බමුණෙකු ඔහුට හමු වෙනවා බුදුන් සමීපයේ සිට පිට වූ පිලෝතික පරිබ්‍රාජකයාගෙන් ජානුස්සෝනි බමුණා මෙසේ විමසනවා ගෞතම බුදු බලය ගැන ඔබ දන්නේද පඤ්ඤා ගුණ අතින් අගතන පත් වෙත්ද ගුණ නැන බෙලෙන වෙන කිසිවෙකු සම නැත්ද පවසනු මැන ඔබය හඳුනාගත්ද ඔබ ගෞතම බුදු බලය හඳුනාගෙන ඇද්ද බුදුන් වහන්සේ කෙසේනම් ප්‍රඥාවතින් අගතන්පත් වන්නේද උන්වහන්සේ වෙත ඔබ පැහැදුනේ මන්ද එවිට පිලෝතිලක බමුණා මෙසේ පිළිතුරු ලබා දුන්නා අපමණ බුදු ගුණය කෙලෙසින් හඳුනමුද පුහුදුන මෙමා කෙලෙසක ඒ බව දක්ද හඳුනා ගන්න සමතෙකු මේ ලොව වෙත්ද බුදුවර යෙක්ම මිස අන කවරෙකු වෙත්ද බමුණාණෙනි මා වැනි පුහුදුන් අයෙක් කෙසේනම් මේ මහා බුදු ගුණය හඳුනා ගන්නද එය හඳුනා ගන්නට හැක්කේ තවත් බුදුරෙක්ටම පමණක්ම නොවේද එසේ ජානුස්සෝනීට පිළිතුරු ලබා දෙන පිලෝතිලක පරිබ්‍රාජකයා මෙසේ අපූර්ව උපහරණයක් ගෙන හැර පෙන්වා දුන්නා වන පෙත බලා පිවිසෙන නැන වතෙක් වෙද ඇත් අඩි පාසට හන් දැක බිඳෙන් බිඳ උසදිග පළල හඳුනන්නේ කෙලෙසින්ද එලෙසින් මෙමා හඳුනමි බුදු ගුණය අද පින්වත යම්සේ ඇතුන් වනයෙහි වසන දක්ෂ පුරුෂයෙක් ඇත් වනයේට ඇතුල් වේද ඔහු වනයේ විශාල වූ ඇත් පාසටහන් දැක පින්වත මහා ඇතෙක් යයි නිශ්චයට පැමිණෙන්නේය එසේම මම යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඥානපද සතරක් දිටිමි එබැවින් මම භාග්‍යවතුන් වහන්සේ සම්්‍යා සම්බුද්ධ වන්නේය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාක්ඛාත වන්නේය
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා සුප්පතිපන්නයයි නිගමනයට පැමිණියෙමි. සිවුනෑන පාදය හඳුනා මම නොමාද බැතින බුදු දම් සංඝ ගුණය ඇදුනා හදේ බැතින් තිසරණ මග ගියේ බැවින පැහැදී සිටින ඒ මහා දහම් මග යමි මම සැදැ සිටින එසේ පිටෝතික පරිබ්‍රාජකයා සතර ඥාන පදයක් Taman හඳුනාගත් බව පැවසූ විට ඒ සතර ඥාන පද ගැන දැන ගැනීමට කැමැති ඥානෝස්සෝනි බමුණා ඒ ගැන විමසනවා. සතර ඥාන පදයක් මා නොදන්නේ කිම් දැයි දැනගනු ඍසියෙන් අසන්නේ විමසන පිලෝතික යන හට කියන්නේ ඒ සඳ ඔහු සිත නතු කර අසන්නේ. බමුණාණෙනි, බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කිරීමට ගම් නියම් ගම් සිසාරා වඩින බව දැනගන්නා උගත් බුද්ධිමත් වාද විවාදෙහි දක්ෂ සියලුම බුද්ධිය සහිත ශාස්ත්‍රීය පඬිතයන් බමුණන් ගෘහපතියන් වහන්සේව තර්කයෙන් පරාජය කරන්නට සිතා උන්වහන්සේ සමීපයට පැමිණෙනවා. නමුත් ඒ කිසිදු බමුණෙකුට ගෘහපතියෙකුට ශාස්ත්‍රීය පඬිතෙකුට බුදුන් වහන්සේ පරාජය කරනවා කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමට පවා හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අමාමහා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට සදහම් දහමින් සනසාලනවා. මම දැක තිබෙනවා. ඔවුන් තෙරුවන් සරණ යන අයුරු මම දැක තිබෙනවා. ඒ මා දකින පළමු ඥාන පදයයි එය සම්දස්සේතිහෙවත් ධර්මයේ මනවින් පෙන්වා දීම නැතහොත් විග්‍රහ කිරීම ලෙස හඳුන්වනවා. අනේකා පරද වා බුද්ධිය අතින් සොඳ බබලි සිටිය නැනවත් පඬි රුවන් ලෙද පෙරදී බුදු සමිදු අභියස නිගාලද පිහිටයි අකාලික දහමේ දොහොත් වැඳ එපමණක් නොව බමුණාණෙනි, උන්වහන්සේ සමාදපේති හෙවත් ධර්මයේ ශ්‍රාවකයන් සමාදන් කරවීම පිහිටුවීම සිදු කරන ආකාරය මම දැක තිබෙනවා. ඒ මා දන්නා දෙවන ඥානපදයයි පාරද නුරිසින සපැමිනියන බුදුන් තෙදින බමුණන් පාඬිවරුන් නැන බල බිඳී ගියන දුටුවෙමි ගමන් කළ තිසරණ ගුණය මතින් තෙවැනි ඥාන
පදයයි මම දිටිමි හොඳින් බමුණාණෙනි මා දන්නා තුන්වන ඥාන පදය සමුත්තේජේති ලෙස හඳුන්වනවා. එනම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශ්‍රාවකයා උත්සාහවත් කරවීම නැතහොත් ධෛර්යමත් කරවීමයි. සපැමිනි ඥානයේන බාල බිඳ ධම්මි කියා තවත් පිරිස පෙරදි බුදු සරණ ගියා බුදු දම සංඝ ගුණය හඳුනා හදින් සදා පැවදිව බුදු සසුන ඒකා ලෝක කලා හතරවන ඥාන පදය සම්පහං සේති ලෙස හඳුන්වනවා. එනම් ධර්මය තුලින් ශ්‍රාවකයා මැනවෙන සතුටට පත් කරවීමයි. සම්මා සම්බුද්ධ සම්්‍යක් වනසේක දෙසුවේ අකාලික දහමක් වනසේක මහා සංඝ සුපටි පන්නය නැත මෙමට සැක ඉතකින් තිසරණ සරණය ලොවට නෙක ජානුසෝනි බමුණා එලෙසින් අසමින බසිමින රියෙන් සලු එළමින සතර අතින පැදකුණු කරන සඳ බුදු හිමි වසන රෙසෙන් ජේතවනාරාමය වට සතර අතින එසේ ජේතවනාරාමයට පැදකුණු කළ ජානුස්සෝනි බමුණා බුදුහිමියන් සමීපයට ගොසින් පිලෝතිලක පරිත්‍රාජකයා සමග ඇති වූ මෙම සංවාදය බුදු සමිඳුන්ට සැලකර සිටියා. මේ කතාව අසා සිටි බුදුහිමියන් අත් උපමාව පාදක කරගනිමින් මේ චුල්ලහත්ති පද උපමාවේ අඩුපාඩුව පෙන්වා දෙමින් ඔහුට මෙසේ දේශනා කළා. ඇත්න පාසලකු නක් දුටු පම නින් වනයේ ඒ සත් දන්ත ඇතේ කුය යනු නියම නොවේ ඥානවන්ත යෙක් හට තව ලකුණු පෙනේ විමසා
මිසක් ඔහු නිගමන වෙතට නොයේ. මහවනයේ ඇති විශාල ඇත් පාසල කුණකින් පමණක් ඒ මහා ඇතෙකු බව එකවරම නිගමනය කිරීම නිවැරදි නොවන බව අපතිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණාට පහදා දෙනවා. නැනවතේ කුණ ඇත් පිය සාට හන් දකිනා එක වාර නියම නොකරයි උස පාලල මෙනා වාමානිකා ඇතිනන් වන යේවෙසෙනා එහෙයින් මේ ඒ පාසට හංය දැනා සොයනා කාලෙක තාව සාලකුණු දිස්වන්නේ මහතුරුවල සතට රයන් උසකින්නේ පිට උලමින් සිටි තැන් ඔහු දකින්නේ වාමානිකා එලෙසින් හඳුනාගන්නේ. පින්වත් බමුණාණෙනි, ඇතුන් වසන වනයේ සිටින්නේ ඇතුන් පමණක්මද නැත? බමුණ විශාල පාසලකුණු සහිත මිටි වූ වාමානිකා නම් ඇතින්නන්ද වනයේ වාසය කරනවා. එබැවින් එය නිගමනය කරන බුද්ධිමතුන්ට එම මිටි ඇතින්නන් ගස්වල රියන් 7-8ක් කුසින් පිට උලා ඇති ආකාරය පෙන්වනවා. තාවද බමුණ මනවින මෙය ආගන්න ඇත්පා සලකුණු දුටු පමණින් නොසිතන්න මහා ඇත් කුලේ නොවේනාවුන් පිය මැන්න උච්චා කාලරික ඇත් කැල වේ උන්න එමෙන්ම පින්වත් බමුණ මහවනේ උච්චා කාලාරිකා නම් වූ ඇතිනන්ද වාසය කරනවා. ඔවුන්ගේද පාසලකුණු මහා ඇත්තුන්ගේ තරම්ම නොවුවත් වාමානිකා ඇතින්නන්ට වඩා තරමක් විශාලයි. නමුත් ඔවුන්ගේ දලයුගල පිහිටා ඇත්තේ අපිලිවෙලටයි. යලිදු බමුණ මෙලොවේ වියත්තු උච්චා කනෙරු කානම් ලද මහා ඇත්තු වෙසෙනා බවද නුවණින් හඳුනාගත්තු උන්ද නොවන්නේමය මහා පින් නැත්තු. බමුණාණෙනි, මහවනේ තමත් ඇතුළට පියමන් කරන සැබෑ දක්ෂකෙකුට උච්චා කනේරුකා නම් ලද උස්සු ඇතින්නන්ගේද පාසලකුණු හමු වෙනවා. එහෙත් එතනින් ඔහු නවතින්නේ නැහැ. තවත් වනයේ ඇතුළට යන සැබෑ දක්ෂයාට මහා ඇතුන් දකින්නට ලැබෙනවා. පෙර පින බලෙන්
ඉපදී සද දන්ත කුලේ වසමින වනය තුල පතුරා තමන් බලේ ගස්වල උස් තැන්වල අතු කලින් වෙලේ වැදහොත් තැන්ද දැක හඳුනා ගතියේ විලේ පින්වත් බමුණාණෙනි සැබෑ දක්ෂයෙකුට එලෙසින් මහා ඇතෙකු හඳුනා ගැනීමට පාසටහන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් වනය තුලට පියමනින ඔහුට ගස්වල උස් තැන්වල අතු කැඩී ඇති අයුරු දකින්නට ලැබෙනවා. එපමණක් නොවේ පින්වත උන් නිදා සිටින අයුරු ඇස්පුරා දක්නට ලැබෙනවා. එසේ අප මහා සම්බුදු පියාණන් වහන්සේ ඥානෝස්සෝනි බමුණාට ඇතෙකුගේ විශාල පාසටහන් දුටු පමණින් ඒ මහා ඇතෙකුගේ පාසටහනක් යයි නිගමනය නොකරන ලෙස දේශනා කළා. එතැන් නොනැවතුණු සම්බුදු පියා ආර්ය මාර්ගය ගැනද මෙසේ ඇත් පාසටහන් 4ක් මෙන් පියවරෙන් පියවර දේශනා කළා. පින්වත වනයේ විශාල ඇත්පා අඩියක් දුටු පමණින් මහා ඇතෙකුගේ පාසටහන් යයි නොකරන ලෙස දේශනා කළ අතර එතැනින් නොනැවතුණු සම්බුදු පියාණන් ආර්ය මාර්ගය ගැනද මෙසේ ඇත්පා සටහන් 4ක් මෙන් පියවරින් පියවර දේශනා කළා. ගිහිගේ ආත හැර සීලය සූරකින්නේ දුරු කර දුරට පාස නිවරණ යන්නේ පළමු ධ්‍යාන ලැබ ආරිය මඟ යන්නේ පළවෙනි ඇත් පියවර හා සමවන්නේ බමුණාණෙනි ඇත්වනයට ඇතුල් වන දක්ෂයත් ගවේෂණයෙන් පළමු ඇත් පියවර දැක ඒ මහා ඇතෙකුගේ නොව වාමානිකා ඇතින්නගේ බව හඳුනා ගන්නාක් මෙන් සීලය රකිමින් පංච නීවරණ යටපත් කොට ප්‍රථම ධානලාභියා හඳුනා ගන්නේය. එය වෙනත් තීර්ථකයන්ටද ලැබිය හැකි බැවින් ඒ සම්මා සම්බුද්ධ නොවන්නේමය. උසගාස වල පිට උලමින් සිටියත් උච්චාකාරිකායි ලෙසින් නම් ගත් ඇත්තු දෙවන ධ්‍යාන තෙවන ධ්‍යාන ලැබගත්තු උතුමන් සමවන්නේ මය ඇත්තු පින්වත ඇත්වනෙහි පියමනින දක්ෂ දඩයක් කරු රුස්ගස්වල පිට උලා ඇති උච්චා කාලාරිකා ඇතින්නන් හඳුනන අයුරුවෙන් විතක්ක විචාර සංසිඳුවා සිත සමාධිගත කර දෙවන තෙවන ධානලාභියා හඳුනා ගන්නේය. නමුත් ඔහු එතනින්ද නවතින්නේ නැත. උසුතන වල දල සලකුණු පෙනෙන්නේ කනේ රුඛා යනු වෙනි උන
නම වන්නේ පුබ්බේ නිවාසානුස්මුති ලබන්නේ දහම් මගේ උතුමන්තය සමවන්නේ එමෙන්ම පින්වත ඇත්වනෙහි වාසය කරන උච්චා කණේරුකා නම් වූ ඇතින්නන් හඳුනා ගන්නාක් මෙන් ආර්ය මාර්ගයේ හතරවන ධානය ලබා උබ්බේ නිවානාස්මුති ඥානයද ලැබූ උතුමාණන් හඳුනා ගනී දෙවියන් මාරුන් බාමුණන් වෙසේ නාදියත ආදී කාලන මධ්‍ය කාලන කොට දේශත අර්ථ සහිත කොට ව්‍යංජන වේ සහිත කේවල කොටද වදහාල දාම කාඳින් යුත මෙසේ පියවරින් පියවර හඳුනාගත් දඩයන් කරු මේ සියල්ල අවසානයේ මහ ඇතුනෙන් පුරා දකින්නාක් මෙන් උතුම් නිවනින් සැනසුණු අරිහත් මහා උතුමන් හඳුනාගත යුතු බව අප මහා තථාගතයන් වහන්සේදා ඥානෝස්සෝනි බමුණාට දේශනා කළා වැටහෙන නුවණ ලද පෙර පින් ඇති මහරු ගොරතර සසර දිගු වේගිහි ගයක විසූ අතහැර සකල විද අකුසල් ලද වැපිරු අරිහත් මග ගානේ සසරේ පිනෙන් පිරු ලද යම් කෙනෙක් වෙත අරිහත් මගට බැස පස් පව් දස අකුසල් ලත හරින ලෙස පස් ඉදුරන් දමනය කර නාවිලස දහම් බෙදති සසරින ගැල වෙනාලෙස බීජ භූත සමාරම්භ යෙන් වෙන් වී විකල් බොජුනෙන්ද කඳ සුවදින දුරුවේ උස්යාහනින් මහායහනින් අප දුරුවී වෙසෙති
අල්ප දිවියක් පිනිසම සිත වීම ලෝභ ද්වේෂ මෝහය දුරු කර දුරත නිමිති නොගෙන පසුඳුර වසමින තදට සිත කය වචන සංවරයෙන් දියුණු කොට වෙසෙති මෙලොව නිව නින්සන සුණු කලට වෙසෙති මෙලොව නිවනින් සැනසුණු කලට වෙසෙති මෙලොව නිවනින් සැනසුණු කාලත බමුණාණෙනි ඇතෙකුගේ විශාල වූ පාසල කුණක් දැක එකවර නිගමනයකට එළඹිය නොහැකි අයුරින්ම බුදුන් ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි එකවර නිගමන කරා එළඹිය නොහැකි බවත් එය නුවණින් විමසා තීරණය කළ යුතු බවත් දේශනා කළා. අන්නේ වගේ පින්වතුනි යමෙක් යමක් කියූ පමණින් යමක් ඇසූ දුටු පමණින් ඉක්මන් තීරණ නොගෙන නුවණින් විමසා කටයුතු කරන්නට සිතට ගත යුතුය. එසේ නොකර යමක් ඇසූ දුටු පමණින් තීරණවලට එළඹීමෙන් ඔබටත් අන්‍යයන්ට සිද්ධ වෙන්නේ විනාශයක්ම පමණයි. අප මහා තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණාට දේශනා කළ චුල්ලහත්ති පදෝපම සූත්‍රය ඇසූ තිස්ස නිරිදු බුද්ධ ධම්ම සංඝ යන තිසරණ සරණ යමින් බුදුන් දහම වැළඳ ගනිමින් මේ ලක්දිව ධර්ම රාජ්‍යයක් බවට පත් කළේ අදවැනි උතුම් පොහෝ දිනයකයි. හපුතලේ ශ්‍රී සිපතනාරාමයට සතර දෙසින් පැමිණ මේ ධර්මය ශ්‍රවණය කළ සම්්‍යක් දෙවි දේවතාවුන් වහන්සේලාට අප මෙසේ රැස් කළ පින් අනුමෝදන් කරමු. ආකාසත්නතාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අද දින මෙහි පැමිණි ඔබටත් ඔබ නමින් මිය පරලෝකීය සැමටත් මෙසේ පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එමෙන්ම ඔබ මට සැමට සසර වසනා ජාති දක්වා උතුම් මිතුරු ඇසුරම ලැබේවායි මෙසේ ප්‍රාර්ථනා කරමු.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාවනික බාන පත්තියා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම සරණින් ජයම වේවා එසේනම් අද දිනේදී මා විසින් දේශනා කරන්නට යෙදුණු තුල්හත්ති පදෝපම සූත්‍රයේ දේශනාව මෙතකින් සමාප්ත වෙනවා